ආදරණීය සහෝදරවරුනි සහෝදරයනි මේ මොහොතේදී අරුණෝදයේ සටන්කරුවෝ හැටියට පුංචි වීඩියෝ එකක් කරන්න අපිට හිතුණා. ඒකට විශේෂයෙන් ඔබ දන්නවා මේ මොහොතේදී ලෝක නිර්ධන පන්තිය ඒ වගේම දුක් විඳින පීඩිත ජනතාව ලෝක පරිමාණව බරපතල අර්බුදයකට ලක් වෙමින් තියෙන මොහොතක්. මුළු ලෝකෙම අඳුරු අගාධයකට ඇදගෙන යන මේ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ යුද්ධය අද වෙනකොට තීරණාත්මක තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා සහෝදරනි සහෝදරියනි මේ මොහොතේදී අප අත්විඳින් සිටින්නේ මිනිසුන් නෂ්ටව යන පරිසරය, ගහකොළ, සතා සිව්පාව, මනුෂ්‍යත්වය විනාශ වෙන යුගයකට බව ඊටාම පැහැදිලිව පේන තියෙන කාරණයක්. ඉතින් මේ මොහොතේදී ලංකාව තුළ මේ කතිකාව යම් ප්‍රමාණයකට ගන්නට උත්සාහ කරන බව පෙනුණා පෙරටුගාමී සමාජවාදී පක්ෂය. ඒත් එය පුළුල් ආකාරයෙන් ඒ ජාතික තලයෙන් ඔබට මතු කරන සාකච්ඡාවක් බවට පරිවර්තනය කරන වෙනුවට ඒක ජාතික වශයෙන් යම් සීමාවන් වල පවතින මේ නව ධනපති ආණ්ඩුවට එල්ල කරන විවේචනාත්මක සීමාවේ රැඳී සිටින බවක් තමයි අපිට පේන්න තියෙන්නේ. අනෙක් පැත්තෙන් ගත්තාම ලාංකීය වමේ ව්‍යාපාරය ලෝක පරිමාණව මෙන්ම මේ මොහොතදී අන්ත අසරණ වෙලා බලා ඉන්න තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන් නායකත්ව අර්බුදය වමේ ව්‍යාපාරයේ තිබුණු නායකත්ව අර්බුදය ලෝක පරිමාණව මේ තත්ත්වයන් වලට බලපාලා තියෙන ප්‍රධාන කාරණා. අපිට පේනවා බොහෝ වාමාංශික ව්‍යාපාර ලෝක පරිමාණව ලැබුණු ඒ වැරදි න්‍යායාත්මක ගුරුහරුකම් ඇතුළේ පසුගිය දශක කිහිපය පුරාම කුඩා කණ්ඩායම් බවට පත් වෙමින් කට්ටිවාදී වෙමින් එසේත් නැතිනම් අවස්ථාවාදී දේශපාලනට ගමන් කරමින් පිරිහිලා මහ පොළොවෙන් අතු ගෑවිලා යන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ ප්‍රධාන හේතු අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අරගලය මේ අධිරාජ්‍යවාදී යුද්ධය අවසන් කළ හැකි මේ න්‍යෂ්ටික මූලෝත්පාදන වැඩපිළිවෙල පරාජය කර හැකි එකම පන්තිය වෙන්නේ නිර්ධන පන්තිය පමණයි. ඒ නිර්ධන පන්ති අරගලය හා ඒ ජයග්‍රහණයට පමණයි. ඒ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා වූ පන්ති ව්‍යාපාරයක් එවැනි ලෝක පරිමාණ නායකත්වයක් නොමැති නිසාම අධිරාජ්‍යවාදී බලවේග හරහා මේ අධිරාජ්‍යවාදී යුද්ධයන් නිර්මාණය වීම අපිට ඉතාම පැහැදිලිව දකින්න පුළුවන්. විශේෂයෙන් අපි දැක්ක පෞද්ගලික කාලේ පුරාම ඒ යැන්කී අධිරාජ්‍යවාදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ ඒ අලුගෝසුවන්ගේ ඒ අධිරාජ්‍යවාදයේ උපාය මාර්ගිකව මහ පොළොවේ ක්‍රියාත්මක වුණේ කොහොමද කියලා. විශේෂයෙන් ඇෆ්ගන් යුද්ධය ගත්තට පස්සේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන් විසින්ම අන්තවාදයේ පෝෂණය කරමින් තලිබාන් වරුන්ට එරෙහිව අවුරුදු 20ක යුද්ධයක් කරලා අහපව් තලිබාන් වරුන්ටම බලය ලබා දීලා පසුබහැලා. ඒ වගේම ඊශ්‍රායලයේ මූලිකත්වයේ ඊශ්‍රායලට සහාය දෙන යන්කී අධිරාජ්‍යවාදය ඒ සියොන් වාදයේ මූලික කරගෙන අපි දැක්කා පහුගිය කාලේ පුරාම ගාසා තීරයට එල්ල කරපු ඒ ප්‍රහාරය මේ මිනිස්සුන්ගේ මනුස්සත්වයේ පිළිබඳ ප්‍රශ්න කරන දෙයක් බවට පත් වුණා. විශේෂයෙන් අධිරාජ්‍යවාදීන් හදාගත්තු ආයතන ලෝක සෞඛ්‍ය සංවිධාන, එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධාන, ලෝක පරිසර සංවිධාන මේ සියල්ල පුස්සක් බවට පත් කරමින් මනුස්සත්වයේ විනාශ කරන ඒ ගාසා තීරේ අහිංසක දූදරුවන් පවා මරා දමමින් යුද්ධයට කිසිසේත් සහභාගීත්වයක් නැති බැරෑරුම්කමක් නැති පුංචි ලදරුවන්ගේ මිනිමස් බුදින අධිරාජ්‍යවාදී මේ යුද්ධය අරන් යන ආකාරය අපි දැක්කා. අනෙක් පැසකින් රටවල් වල ස්වෛරී භාවය විනාශයට පත් කරමින් ඒ ස්වෛරී භාවය තඹ දොයිතයට පත් නොකරමින් වෙනිසුවෙලාවේ මදුරෝ වැනි පාලකයන් පැහැර ගනිමින් තම යුද මූලෝපාය සකස් කරපු ආකාරය අපි දැක්කා. ඉන් පසුව ආරම්භ වෙන ඊළඟ මොහොත මුස්ලිම් අන්තවාදයට ඒ අන්තවාදී ග්‍රහණයට විරුද්ධව හා න්‍යෂ්ටික බලය එහෙම නැත්නම් න්‍යෂ්ටික අවිආයුධ
කරණයට එරෙහිව කියමින් අපි දැක්ක ඉරානයට එරෙහිව අරංගියේ දැවැන්ත යුද්ධය ආරම්භ වෙනවා. අද වෙනකොට ඒකේ මාසයකටත් ආසන්න කාලයකට ඇවිල්ලා තියෙනවා. මේ වෙනකොට යම් ප්‍රමාණයකට අධිරාජ්‍යවාදීන් මේ යුද්ධය සඳහා සකස් වීම සඳහා අවශ්‍ය කාලයේ දින 5ක ලබා දෙනවා ට්‍රම්ප් විසින්. මම දන්නේ මේ විශ්ලේෂණය ධනේශ්වර විද්වතුන් බොහොම හොඳින් කරනවා. හැබැයි අපේ කාර්යභාරය විය යුත්තේ මොකක්ද? ලෝක පරිමාණව මේ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව මාක්ස්වාදීන් හැටියට අපිට ගුරුහරකම් ගන්න මාක්ස් ලෙනින්ලා පැහැදිලි කරපු ඒ අධිරාජ්‍ය විරෝධී කම්කරු ගොවි ඇතුළු ඒ ලෝක පීඩිත පන්ති ව්‍යාපාරයේ ඒ පෙරමුණු ගොඩ නැගීම වහ කළ යුතුයි. ඒ නිසා අපි ලෝක පරිමාණව ආරාධනා කළ යුතුයි මේ මොහොතේදී ඉතාම වැදගත් කර්තව්‍යයක් ලෙස ලෝක නිර්ධන පන්ති ව්‍යාපාරයේව අධිරාජ්‍යවාදයට එරෙහිව ඒ කම්කරු පෙරමුණු ගොඩ නැගීම. ඒ සඳහා ඒ දේශපාලන පක්ෂවල තියෙන න්‍යායික නොගැලපීම් පැත්තකින් තියෙමි. න්‍යායික කාරණා තවදුරටත් ඉදිරියට ගෙනෙන්නේ නැතුව ඒ කාරණා මත හැප්පෙමින් කැඩී බිඳී යමින් මේ වම විනාශයට යනවා වෙනුවට ලෝක කම්කරු පන්තියට නායකත්වයේ දී හැකි ඒ මාර්ගය මේ මොහොතේදී පැහැදිලා තියෙනවා. ඒක තමයි අධිරාජ්‍ය විරෝධී යුද්ධයට එරෙහිව අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව අධිරාජ්‍ය විරෝධී කම්කරු ගොවි ලෝක පරිමාණ පෙරමුණ ගොඩ නැගී. ඒටයි මේ පරාජයට පත් කළ හැකි. එහෙම නැති වුණොත් අපි දන්නවා මේ බොහෝ විට ම්ලේච්ඡත්වයෙන් කෙලවර විය හැකි කාරණයක් බවට පත් වෙනවා. ඒ නිසා ආදරණීය සහෝදරවරුනි සහෝදරියනි අරුණෝදය සටන් කරු හැටියට අපි මේ මොහොතේදී ඔබට යෝජනා කරනවා. මේ මොහොතේදී මේ යුද්ධයේ බර වෙන කාමතවත් නෙවෙයි පීඩිත ජනතාව. එදා වේල හොයාගෙන ඒ රටවල දුක් විඳින ජනතාවගේ කර මතයි මේ යුද්ධය තියෙන්නේ. ඒ නිසා ඒ දුක් විඳින ජනතාවගේ ඒ අරගලය නැවත අරගත යුතු වෙනවා. ඒ නිසා එතනින් මෙහා කවුරු හරි හිතනවා අපි දන්නවා පහුගිය කාලවල රතු කොඩිය මාක්ස්ගේ පින්තූර ලෙනින්ගේ පින්තූර කරක පින්නාගෙන ගියා. ධනේශ්වර ක්‍රමේ සුදු මිනිසුන් බිහි කිරීම. ඒ නීති පද්ධතිය සකස් කිරීම. සදාචාර සම්පන්න මිනිසුන් බිහි කිරීම. ධනේශ්වරය ඇතුලේ කළ හැකි. ඒ ධනේශ්වරයේ ඒ සියල්ල සදාචාර සම්පන්න කළොත් ජයග්‍රහණ කළ හැකි කියන ඒ පුහු මතවාද ජනතාව මොට කරන ධනවාදයට නැවත කඩේ යන අධිරාජ්‍යවාදීන්ගේ ඕමනායපාකම් ඉෂ්ට කරන ඒ ධනවාදී ආණ්ඩුවලට තව දුරටත් කර්තව්‍යයක් නැහැ කියන එක පැහැදිලි. ඒ නිසා අපි වගේ රටවල ජාතික කර්තව්‍යයක් තව දුරටත් දේශීය ධනපති පන්තියකට නැති බව අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ අධිරාජ්‍ය විරෝධී පෙරමුණ ගොඩ නැගී යුත්තේ මෙන්න මේ මූලික කාරණය හොඳට තරේ මතක තබාගෙන. ඒ නිසා අපි ලෝක පරිමාණව සියලුම පීඩිත ජනතාවට අපි ආරාධනා කරනවා එකතු වෙන්න. අපි ගොඩ නගමු අධිරාජ්‍ය විරෝධී කම්කරු ගොවි පෙරමුණ. ඒ තමයි අපිට මේ මොහොතේදී කළ හැකි එකම සහ විසඳුම බවට පත්විය හැකි කාරණේ බවට පත් වෙන්නේ. විප්ලවයට ජය වේවා, ලෝක විප්ලවයට ජය වේවා, ඒ වගේම නිර්ධන පන්තියට ජය වේවා, අධිරාජ්‍යවාදයට පරාජයත් වේවා.